මේ කතාව තමන්ගේ ජීවිතය ගැන සෑහීමකටපත් නොවන සහ අනෙත් අය තමන්ට වඩා සතුටින් ජීවත් වෙනවා කියලා විශ්වාස කරන අය සඳහාමයි. ඒ නිසා මේ කතාවේ අන්තිම වෙනකම්ම නරඹන්න. ඔන්න එකෝමත් එක කාලෙක හිටියා කපුටෙක්. මේ කපුටා තමන්ගේ ජීවිතය ගැන හිටියේ සතුටකින් නෙමෙයි, හරිම කනස්සල්ලෙන්. දවසක් අත්තක් උඩ ඉන්නකොට මේ කපුටා තමන්ගේ ජීවිතය ගැන කලකිරිලා අඬන්න පටන් ගත්තා. ඒ ගහ යට හිටියේ භික්ෂුවක්. මේ භික්ෂුන් වහන්සේ ගහ යට වාඩි වෙලා භාවනා කරමින් තමයි හිටියේ. කපුට අඬද්දී ඒ දුකට වැටෙන කඳුලක් මේ භික්ෂුවගේ කම්බුලටත් වැටුණා. මේ නිසා භික්ෂුව සෙමින් ඇස්සරලා බැලුවා. එතකොට තමයි දැක්කේ ගහ උඩ කපුටෙක් අඬනවා. මේ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේ ඊටාම මෘදු කටහඬකින් මේ කපුටගෙන් අහනවා, මොකද්ද ප්‍රශ්නය යාළුවා? ඇයි අඬන්නේ කියලා. ඒ වෙලාවේ මේ කපුට උත්තර දෙනවා, මට සමා වෙන්න ස්වාමින් වහන්සේ. මගේ කඳුළු ඔබේ ඇඟට වැටුණට. මගේ ජීවිතය ගැන මම ගොඩක් කලකිරිලා ඉන්නේ. මට කවුරුවත් ආදරේ නැහැ. මිනිස්සු මාව දැක්ක ගමන් මාව එලවනවා. කවුරුවත් මට කැමති නෑ. ගිරව් මොනරු වගේ නෙමේ. කපුටෙක් කිව්වහම මිනිස්සුන්ගේ කැමැත්තක් ඇත්තෙම නැහැ. කවුරුවත් මට කිසිම දෙයක් කන්න දෙන්නෙත් නෑ. හැමෝම ඉන්නේ මාත් එක්ක තරහෙන්. වෙලාවකට මට හිතෙනවා කපුටෙක් වෙලා ජීවත් වෙනවට වැඩිය හොඳයි මැරෙන එක කියලා. කපුටගේ මේ වේදනාකාරී වචන ඇහුනට පස්සේ මේ භික්ෂුවගේ හිතත් අනුකම්පාවෙන් පිරීලා ගියා. ඔහු මෘදු ලෙස මෙන්න මෙහෙම කියනවා, මිත්‍රයා, අපි මොන තත්ත්වෙ හිටියත් අපි සතුටෙන් ඉන්න පුරුදු වෙන්න ඕනි. හැබැයි දුකෙන් කලකිරීමෙන් හිටිය කපුටට මේ කිසිම දෙයක් තේරුනේ නැහැ. කපුටා දිගටම අඬන්න ගත්තා. කපුටගේ දුක දැක්ක භික්ෂුව කිව්වා, කලබල වෙන්න එපා. මට කියන්න ඔයා කවුරු වෙන්නද කැමති කියලා. මංගාව තියෙනවා බොහොම බලගත්තු මන්ත්‍රයක්. මට පුළුවන් මේ මන්ත්‍රෙන් ඔබව කැමති ඕනෑම සත්වයක් බවට පරිවර්තනය කරන්න. මේක අහපු කපුටගේ ඇස් දෙක අලුත් බලාපොරොත්තුවකින් දිලිසුණා. කපුට කිව්වා, අනේ ස්වාමින් වහන්සේ, ඔබට එහෙම කරන්න පුළුවන් නම් කරුණා කරලා මට උදව් කරන්න. පුළුවන් ඉක්මනට මාව හංසෙක් කරන්න කියලා. මේ භික්ෂුව ඒකට එකඟ වුණා. එකඟ වෙලා මෙන්න මෙහෙම කිව්වා, හොඳයි, මං ඔබව හංසෙක් කරන්න. හැබැයි ඊට කලින් ඔබ ගිහිල්ලා හංසෙක්ව හම්බු වෙලා අහන්න, ඔයා ඉන්නේ සතුටින්ද නැද්ද කියලා. එහෙම කතා කරලා ආපහු මෙතනටම ඇවිත් මාව හම්බු වෙන්නකෝ. කපුට බොහොම සතුටින් පියමල ගියා හංසෙක් හමු වෙන්න. කපුට දැක්කා වතුරේ ලස්සන හංසෙක් පීනමින් ඉන්නවා. කපුට හංසයා ළඟට ගිහින් කිව්වා, ඔබ හරිම ලස්සනයි. ඔබේ පිහාටු කිරි වගේ සුදු පාටයි. හැමෝම ඔබ වගේ කරනවා. ඔයා නේද ලෝකේ සතුටෙන්ම ඉන්න කුරුල්ලා? මේක අහපු ගමන් හංසයාගේ මුහුණත් වෙනස් වුණා. ඊට පස්සේ හංසයා දුක්බර හදවතකින් මෙන්න මෙහෙම කිව්වා, නෑ මිත්‍රයා, මම සතුටින් නෙමෙයි ඉන්නේ. ලෝකේ තියෙන බොහොම ලස්සන පාට මට නෑ. මට තියෙන්නේ එකම එක තනි පාටක් විතරයි. මට තියෙන්නේ සුදු පාට විතරයි. සුදු කියන්නේ ලස්සන පාටක් නෙමෙයි. සුදු පාටින් කියවෙන්නේ සරල බවයි හිස්කමයි. මං හිතන්නේ ගිරව තමයි ලෝකේ ඉන්න ලස්සනම කුරුල්ලා. එයා තමයි සතුටින් ඉන්න කුරුල්ලා වෙන්නේ. මොකද එයාට තියෙනවා හරිම ලස්සන දීප්තිමත් පාට. මේක ඇහුවට පස්සේ කපුටට තේරුණා හංසයා නෙමෙයි ගිරව තමයි ලෝකේ සතුටින්ම ඉන්න සත්වයා කියලා. කපුට ගිරවෙක්ව හොයාගෙන ගියා. එහෙම ගිහිල්ලා කපුට ගිරව ළඟට කිට්ටු වෙලා මෙන්න මෙහෙම කියන්න ගත්තා, ගිරවෝ, ඔයා බොහොම ලස්සනයි. ඒ වගේම ඔයා නේද මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා? මේක ඇහුව ගමන් ගිරව හරිම දුකෙන් උත්තර දෙන්න පටන් ගත්තා. නෑ මිත්‍රයා, මම ඉන්නේ සතුටින් නෙමෙයි. මිනිස්සු ගිරවුන්ව ඇති කරන්නේ කූඩුවක දාලා. මම හැම තිස්සෙම හරිම බයෙන් ඉන්නේ කවුරු හරි මාව අල්ලගෙන හිර කරයි කියලා. මම නම් හිතන්නේ මොනරා තමයි ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා කියලා.
මේක ඇහුවට පස්සේ කපුට ගියා මොනරෙක්ව හොයාගෙන. සත්තු අත්තක කූඩුවක ලස්සනට පිල් විදහාගෙන ඉන්න මොනරෙක්ව කපුට දැක්කා. ඒ වෙලාවෙත් මිනිස්සු 100 ගණනක් මේ මොනර වට කරගෙන මොනරගේ ලස්සන බලනවා. මිනිස්සු ටික ගියාට පස්සේ කපුට ගියා මොනර ළඟට. ගිහිල්ලා මෙන්න මෙහෙම කිව්වා. මොනරු ඔයා හරිම ලස්සනයි. හැමදාම 10 ගණනක් මිනිස්සු එනවා ඔයාව බලන්න. ඔයා නේද මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා? මොනරා ඊටාම දුකෙන් මෙන්න මෙහෙම කියන්න ගත්තා. එහෙම නෑ මිත්‍රයා. මම එකපාරක් හිතුවා මම තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා කියලා. හැබැයි මගේ ලස්සන නිසාම මම මේ සත්තු අත්තේ හිර වෙලා ඉන්නේ. මිනිස්සු මගේ ලස්සන පිහාටු ගලවලා විවිධ නිර්මාණ කරනවා. ඒක මට ගොඩක් රිදෙනවා. මොනරා ගැඹුරු හුස්මක් ගත්තා. ඒ වෙලාවේ කපුට ඇහුවා, එතකොට ඔයා හිතන විදිහට මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා කවුද? මොනරා කිව්වා, මම හැම කුරුල්ලෙක් ගැනම හොයලා බැලුවා. මට තේරුණා කපුටා ඔබ තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා කියලා. මිනිස්සු ඔබව අල්ලන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඔබට ඕන තැනක නිදහසේ පියාඹන්න පුළුවන්. මට වෙලාවකට හිතෙනවා මොනරෙක් වෙලා කූඩුවක හිර වෙලා ඉන්නවට වැඩිය කපුටෙක් වෙලා නිදහසේ පියාඹන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා. මේක ඇහුවට පස්සේ කපුටා එතනින් පියාඹලා යන්න කියා. එදා තමයි කපුටා ජීවිතේ පළවෙනි වතාවට කපුටෙක් වෙලා ඉන්න එක හොඳයි කියලා දැනගත්තේ. කපුට ආපහු අර භික්ෂුව හිටිය තැනට ගියා. ගිහිල්ලා කිව්වා, ස්වාමින් වහන්සේ මට වෙනම කිසිම කුරුල්ලෙක් බවට පත් වෙන්න ඕනේ නැහැ. මම කොච්චර නිදහස්ද කොච්චර සතුටින් ඉන්න පුළුවන් කෙනෙක්ද කියලා අද මට දැනගන්න පුළුවන් වුණා. ඒක මට දැනගන්න සැලැස්සුවට ඔබ වහන්සේට බොහෝම ස්තුතියි. ජීවිතේ බොහෝ වෙලාවට මිනිස්සු කනස්සල්ලට පත් වෙන්නේ තමන්ගේ ජීවිතේ තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යාමෙන්. මිනිස්සු හැමතිස්සෙම හිතනවා තමන්ට වඩා අනෙත් කෙනා සතුටින් ඇති කියලා. මට වඩා එයා හොඳ ජීවිතයක්, හොඳ සතුටක්, වැඩි මුදලක්, හොඳ පෙනුමක්, ලොකු සාර්ථකත්වයක් ලබනවා කියලායි හිතන්නේ. නමුත් ඇත්තම කාරණේ නම් හැම මිනිස්සෙක්ම තමන්ගෙම නොපෙනෙන අරගල සහ ගැටලු දරාගෙන ඉන්නවා. ඒක හරියට හංසය, ගිරව, මොනර යන සත්තු ගැන කපුට හිතන් හිටිය විදිහ වගේ. එයාලා සතුටෙන් ඇති කියලා හිතුවට එයාලටත් නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. හැමෝම ඉන්නේ තව කෙනෙක් නොදන්න ප්‍රශ්නවල. ඒක තව කෙනෙක් කවදාවත් හිතන්නේ නැහැ. මේකම නේද ඔබේ අපේ ජීවිතවල වෙන්නේත්. බොහෝ විට අපි අනිත් කෙනා සමග සංසන්දනය කරලා දුකට කලකිරීමටපත් වෙනවා. අපිට දැනට තියෙන ජීවිතයට අපි නිකරුණේ දොස් පවර ගන්නවා. ඇත්තටම ඔබ කරන්න ඕනේ මොකද්ද දන්නවද? ඔබ කරන්න ඕනේ දැනටමත් ඔබට තියෙන දේවල් අගය කරන්න. ඒ ගැන සතුටු වෙන්න. ඒක ඔබේ පුරුද්දක් කරගන්න. ඒ වගේම සංසන්දනය කිරීමේ පුරුද්ද පුළුවන් ඉක්මනට නතර කරන්න. ඒ පුරුද්ද ඔබව සතුටින් තියනව නෙමෙයි, අසතුටින් පිරි චක්‍රයක ඔබව අතරමං කරනවා. අනිත් අය දිහා බලලා අපේ සතුට මනින්න ගියොත් අපිට කවදාවත් තෘප්තිමත් ජීවිතයක් ලැබෙන්නේ නැහැ. මේ කතාව මෙච්චර වෙලා ඇහුවා වගේම ඔයාගේ සතුට ගැනත් ඔයාට හිතන දේ කමෙන්ට් එකක් හැටියට අපිට ලබා දෙන්න. ඔයා වගේ තවත් යාළුවෙක්ට මේ වීඩියෝ එකත් ෂෙයා කරන්න. අපි මෑතකදී ඔබට ලබා දුන්න සෙන් කතා මොනවද කියලා බලන්න පුළුවන් ඊළඟට එන ලින්ක්ස් වලට ගියොත්.